Hi guys, යමුටියුබ් YouTube channel එකට මම ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියා දෙන්න හදන්නේ අන්නාසි මාළුවක් හදාගන්න විදිහ. ඉතින් අපේ අන්නාසි මාළුව අන්තිමට මෙහෙම තමයි එන්නේ. ඔයාලට පේනවා ඇති ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු අපිට මේකට මොනවද අවශ්‍ය දේවල් කියලා. බාගෙට පැසුණු අන්නාසි ගෙඩියක්. අන්නාසි මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. හීනියට කපාගත්ත රතු ලුණු ගෙඩියක්, පොඩියට තලාගත්ත ඉඟුරු සුදු ලුණු, කරපිංචා අයිති 3ක්, රතු සීනි මේස හැඳි 2ක්, පොල් තෙල් මේස හැඳි 2ක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා ලුණු කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු, කෑලි මිරිස්, මිරිස් කුඩු මේස හැඳි 2යි, 3-5 මේස හැන්දයි. ඊට පස්සේ අපිට ඕන වෙනවා කුරුඳු. අපිට මේකට වතුර චුට්ටකුත් ඕන වෙනවා. ඉස්සෙල්ලාම අපි මැටි ඇතිලියක් අරගෙන ලිපේ තියලා මෙන්න මේ විදිහට ඇතිලිය රත් වුණාන් පස්සේ තෙල් ටික දාලා රත් කරගන්නවා. අපි මේකට ඇලුමිනියම් වාදන පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි මේකට විනාගිරි එකතු කරන හින්දා. තෙල් ටික රත් වුණාන් පස්සේ මේ විදිහට ඉඟුරු සුදු ලුණු ටික දාලා අපි හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ අපි ඒකටම කපාගත්ත රතු ලුණු ටික එකතු කරනවා. ඒකට මෙන්න මේ විදිහට කරපිංචා ටිකත් එකතු කරනවා. ඊට පස්සේ අපි මේක හොඳින් කලවම් කරලා ටෙම්පරාදු කරගන්නවා. විනාඩි 3-4ක් පමණ ටෙම්පරාදු කරගන්න ඕනි. ඔයාලට දැන් පේනවා ඇති අපේ ඉඟුරු සුදු ලුණු රතු ලුණු කරපිංචා ටික මෙන්න මේ විදිහට හොඳට ටෙම්පරාදු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට කුළු බඩු ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මිරිස් කුඩු 3-5 කුඩු ටිකක් බැදිලා පාටකට එනකන් අපි චුට්ටක් බැද ගන්න ඕනි. දුඹුරු පාටට වගේ එනකන් අපි මේක ටෙම්පරාදු කරගන්නවා. දැන් මේ තියෙන විනාඩි 3ක් පමණ ටෙම්පරාදු කරගත්ත අපේ කුළු බඩු ටිකයි අපි දාගත්ත දේවලුයි. ඊට පස්සේ අපි මේකට මේ විදිහට අන්නාසි ටික එකතු කරගන්නවා. අන්නාසි ටික එකතු කරගත්තෙන් පස්සේ හොඳට කලවම් කරලා පියනකින් වහගන්න ඕනි. මෙන්න මේ විදිහට අපි හොඳට කලවම් කරගන්නවා. ඔයාලට පේනවා ඇති අපි ටෙම්පරාදු කරගත්ත දේවල් ටික හොඳට කලවම් වෙලා තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 2-3කට පසු අපේ අන්නාසි ටික. බලන්න අපේ අන්නාසි මාළුව හොඳට ඇවිල්ලා තියෙනවා. අන්නාසි තැම්බෙන්න ටිකක් වෙලා යනවා. ඒ හින්දා තමයි අපි පියනකින් වහගන්නේ. දැන් අපි මේකට වතුර චුට්ටක් එකතු කරගන්නවා. වතුර එකතු කරගෙන පියනේ වහලා ආයි විනාඩි 3ක් පමණ තියෙනවා. මේ තියෙන්නේ අපි උයාගත්ත අපේ අන්නාසි මාළුව. මේක ඇත්තටම ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. ඉක්මනටම අපිට මේක හදාගන්න පුළුවන්.